කරා ගිග් එකක් හදන්න තත්ත්වය දක්වා කතා කරා. account එකක් නිර්මාණය කරන්න කොහොමද US විදිහට, ඊට පස්සේ අපේ ප්‍රොෆෙෂනල් ප්‍රොෆයිල් එක කොහොමද හදාගන්නේ කියලා අපි කතා කරා. ඉතින් අද කියන්න යන්නේ මේ ගිග් එකක් නිවැරදිව සාර්ථක සකස් කරන ආකාරය, ඕඩරයක් එන විදිහට ගිග් එක සකස් කරන ආකාරය ගැන. ඉතින් අපි බලමු ගිය පාඩමෙන් අපි සකස් කරගත්ත US විදිහට අපේ ප්‍රොෆයිල් එක. ඔයගොල්ලන්ට පේනවා මෙතන United States කියලා වැටෙන්නේ. ඉතින් ඒක අපිට ගොඩක් වැදගත් වෙන ඕඩර් ගනිද්දී මුලින්ම මේ මුල්ම ඕඩර් 10 ගන්න එක තමයි ප්‍රධාන කාර්යය. එතකොට ඔයගොල්ලන්ට level 1 එක හම්බ වෙනවා. එතකොට ඔයගොල්ලන්ට ඉදිරියට යන්න පුළුවන් ඉදිරියට level 2 දක්වා, ඊළඟට ඔපරේටර්ස් ලෙවල් දක්වා යන්න පුළුවන්. ඉතින් මේ ගිග් එකක් හදනකොට ඔයගොල්ලෝ කරන ප්‍රධානම වැරැද්දක් තමයි මෙතනින් ගිහිල්ලා දැන් අපිට අවශ්‍යයි Photoshop වලින් ගිග් එකක් හදන්න කියලා. ඔයගොල්ලෝ ගිහිල්ලා මෙතන තියෙන මේ Photoshop වලට අදාළ ගිග් බලලා level 1 level 2 සෙලර් කෙනෙක්ගේ ගිග් එකක් එහෙම් පිටින්ම ගෙඩි පිටින්ම කොපි කරලා පේස්ට් කරනවා තමන්ගේ ගිග් එක විදිහට. ඉතින් ඒක ලොකු අසාර්ථක භාවයක් මේ ගිග් හදද්දී. මොකද්ද, අපි අපේ ස්ටයිල් එකට අපේ ක්‍රමයට අපි දෙයක් දෙන්න ඕන. ඒ වගේමයි ඔයගොල්ලෝ හිතනවා ඇති මේක බය කෙනෙක් ඇවිල්ලා ගනී කියලා. ඔයගොල්ලෝ බයගේ පැත්තෙන් කල්පනා කරලා බලන්න, ඒගොල්ලෝ ගනීද මේ වගේ ගිග් එකක් කියලා. ඔයා මෙතෙන්ට ආධුනිකයි. ඒ නිසා ඔයගොල්ලන්ගේ ගොඩක් වෙලාවට මං කියන්නේ 99%ක්ම ඔයගොල්ලන්ගේ ගිග් එකක් හදපුවම මුලින්ම ගන්න මේ Fiverr සර්විස් එකේ. Fiverr ලා තමයි ගන්නෙ. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ගේ ගිග් එක රේට් කරලා දෙන්නේ. රේට් කරාට පස්සේ තමයි අනිත් කට්ටිය බයස්ලා ගන්න පටන් ගන්න. ඕනම එක මම අත්දැකීමෙන් දන්නවා ගොඩක් වෙලාවට මේ Fiverr ලා තමයි ගන්න. ඉතින් ඒ නිසා ඩොලර් 5ක් ගත්තාම ඩොලර් 4ක් අපිට දෙන එක අසාධාරණයි කියනවා. ඔයගොල්ලෝ තවත් ගොඩක් විස්තර තියෙනවා. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ ලොකු සර්විස් එකක් තියෙනවා ඔයගොල්ලන්ගේ ගිග් රේට් කරගන්න. මුල්ම ඕඩරේ දෙන්නේ ගොඩක් වෙලාවට Fiverr එක. ඉතින් ඔයගොල්ලෝ ගිග් එකක් හදනකොට මෙන්න මේ වගේ ගිහිල්ලා ගිග් එකක් එහෙම් පිටින්ම කොපි කරන්න එපා. ඒ වගේමයි ගොඩක් කට්ටිය කරන්නේ ෆොටෝ එකක් එඩිට් කරනවට වැඩිය ෆොටෝ එකක් දැන් Photoshop කරනවා නම් ෆොටෝ එකක් එඩිට් කරලා අපි ලස්සන දාන්න ඕන අපේ වර්ක් එක. ඒ වුණාට ගොඩක් කට්ටිය කරන්නේ Google search කරලා එහෙන් හම්බ වෙන ෆොටෝ එකක් එහෙම් පිටින්ම ගෙඩි පිටින්ම ගෙනල්ලා මෙතෙන් අතාරිනවා කිසිම හැවිල්ලක් බැලිල්ලක් නැතුව. ඉතින් එතකොට කවුරු හරි ඔයා බය කෙනෙක් වුණා නම් ඔයා ඒ ගිග් එකක් ගන්නවද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. ඉතින් බයර්ලට විශ්වාසයක් ඇති වෙන විදිහට අපි ගිග් එකක් හදන්න ඕන. ඊළඟට දැන් මේ ගිග් එකක් ගත්තාම මෙන්න මේ වගේ විස්තර ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ විස්තර ගොඩ එහෙම් පිටින්ම ගෙඩි පිටින්ම ගිහිල්ලා කොපි කරොත් එහෙම අපිට තේරෙනවා ඒගොල්ලන්ට Fiverr ලට තේරෙනවා ගිග් එකක් කොපි කරලා කියලා. එහෙම වුණොත් එහෙම මේක ලොකු වැරද්දක් ඔයගොල්ලෝ කරන. ඊට පස්සේ ඔයගොල්ලෝ ගිග් දෙක තුනක් දැම්මත් ඒත් ඕඩර් එන්නේ නැහැ කියලා ඊට පස්සේ වාද වෙනවා. ඉතින් ලොකුම වැරද්ද මේ ගිග් කොපි කරන්න එපා. ඒ වගේමයි ෆොටෝ එකක් හදනකොට ඒගොල්ලන්ට නියමිත රෙසලූෂන් එකක් තියෙනවා. මෙතන ගත්තොත් එහෙම පික්සෙල් ගාන 682 වැඩි කිරීම 459. මේකෙන් පික්සෙල් දෙකක් විතර වැඩි කරලා හදන්න. කියන්නේ 682 න 684 වැඩි කිරීම 462 වගේ ගන්න. එතකොට අනිවාර්යයෙන්ම ෆිට වෙනවා. සමහර වෙලාවට නැත්තම් Fiverr ළඟ රිජෙක්ට් කරනවා මේ පික්චර් එක. ඉතින් එහෙම මම හදාගත්ත ෆොටෝ එකක් තියෙනවා. මම හැදුවේ ෆොටෝ රීටචින් කරනවා කියලා. ඔයගොල්ලන්ට එක්සැම්පල් එකක් පෙන්නන්න. ඒ වගේම මම ඩිස්ක්‍රිප්ෂන් එකක් ඒ වගේම ටයිටල් එකක් හදාගෙන තියෙනවා. ඉතින් අපි බලමු ගිග් එකක් හදන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ ෆොටෝ එකක් එඩිට් කරන්න ඒ රෙසලූෂන් එකට. ඒ වගේමයි ඉස්සෙල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකක් හැම අනිත් අයගේ ඒවා බලලා හරි කමන්නේ කොපි කරන්න එපා. එතනින් අයිඩියා එකක් ගන්න. කොහොමද හදන්නේ? මොන වගේ දෙයක්ද අපි මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් කියන්න ඕන කියලා බලන්න. ඉතින් එහෙම ගිග් එකක් හදන්න පුළුවන්. දැන් මම පළවෙනි ගිග් එක දාන්න යන හින්දා මෙන්න මේ වගේ පෙන්නන්නේ ක්‍රියේට් ගිග් කියලා. පළවෙනි එක ප්‍රධානම දේ තමයි ගිග් ටයිටල් එක. මේක ගොඩාක් දිග වෙන්නත් අවශ්‍ය නැහැ. ඒ වගේම ගොඩක් කොට කරන්නත් එපා.
අපිට වචන 80කින් කියන්න ඕන මැක්ස් තියෙන්නේ වචන 80යි. ඉතින් අපි සරලව කියන්න ඕන අපිට අවශ්‍ය දේ අපිට කරන්න පුළුවන් දේ අපි ඩොලර් 5කට කරන්නේ මොනවද කියලා. දැන් මේක ඒගොල්ලෝ ගලපනවා I will do something I am really good at for S5 කියලා ඒගොල්ලෝ දානවා ඩොලර් 5කට තමයි කියලා. ඉතින් අපි දාන්න ඕනේ එතකොට මෙතන පුරවන්න අවශ්‍ය ටික තමයි. මම දාන්නේ do killer photo retouching job කියලා. ඉතින් මේක මම ඊට ඉස්සෙල්ලා සකස් කරගත්තේ මොකද මෙතන කල්පනා කරන්න නැතිව තව වීඩියෝ එකක් දිග ගහන නිසා. ඉතින් මේ වගේ දාපුවාම හොඳ ටයිටල් එකක් නම් just perfect කියලා පෙන්නනවා ඒගොල්ලන්ට පේනවා. ඉතින් හොඳ ටයිටල් එකක් හැම වෙලේම දාන්න බලන්න ඒගොල්ලන්ට හිත ඇද ගන්න ටයිටල් එක. ඊළඟට මෙතනින් තෝරන්න ඔයගොල්ලන්ට අදාළව කැටගරි එක. කැටගරිස් තියෙනවා. මම කරන්නේ එතකොට graphic design කැටගරි එක තෝරපුවාම මෙතනින් දෙනවා sub category එක තෝරන්න. එතකොට Photoshop and Photoshopping logo design මේ වගේ තව ගොඩක් යාති තියෙනවා. මම හිතන්නේ උදාහරණයක් විදියට ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න නිර්මාණශීලීව ගිගක් හදන්න. ඉතින් එහෙම තෝරලා ඊළඟට මෙතන cover photo එකක් දාන්න පුළුවන්. cover photo එකටත් තියෙනවා මෙතන resolution එක අපි ඉස්සරහදී cover photo එක ගැන කතා කරමු. ඊළඟට gallery මෙතන ෆොටෝ 3ක් දාන්න පුළුවන්. ඔයගොල්ලෝ පුළුවන් නම් ෆොටෝ 3ක්ම දාන්න. ඒක සාර්ථකයි ගොඩක්ම. ඉතින් මම මේ වෙලාවේ එක ෆොටෝ එකයි එඩිට් කරලා තියෙන්නේ. ඒක දාන්න. මෙතන ප්‍රොෆයිල් ෆොටෝ එක ගිග් එකේ ෆොටෝ එක විදිහට ඔයගොල්ලන්ට පේනවා ගාන්න සෙට් වෙලා එනවා. මේ හදපු ෆොටෝ එක තව ෆොටෝ 3ක් මෙන්න මේ ධන ලකුණ ඇඩ් ක්ලික් කරලා ඒක හරහා තව ෆොටෝ එකක් ඇඩ් කරන්න පුළුවන්. මෙතන ධන ලකුණක් තියෙනවා. ඒක ක්ලික් කරලා තව ෆොටෝ එකක් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ගේ අත්‍යවශ්‍ය ෆොටෝ 3ක් ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ වැඩ පෙන්වන්න පුළුවන් ලස්සන ෆොටෝ 3ක් දාන්න. ඒ වගේමයි Google search කරලා දාන්න එපා. ඒක ලොකු වැරද්දක්. අර resolution එක මම කියපු resolution එක මතක තියාගන්න. Google වල search එකක් දැම්මත් photo resolution කියලා මේ Fiverr වල photo resolution කියලා ඒගොල්ලෝ පෙන්නනවා 684යි 460ක් 62ක් වගේ ගන්න. එතකොට ෆිට වෙලා යනවා ගොඩක් වෙලාවට ෆොටෝ එක. ඊළඟට description එක මම හරි ගස්සගෙන තියෙනවා. description එක ගත්තාම මෙතන තියෙනවා මම හැදුවේ Hi, I'm a professional photoshopper. I will retouch your photo for $5. Just send me your photos. I will done your job perfectly. 24 hours express service exclusive on Fiverr. ඉතින් මෙන්න මේ වගේ description එකක් හදාගෙන ඔයගොල්ලෝ මේක දාන්න. ඉතින් අර level 2 වගේ කරුණු වශයෙන් දාන්න එපා. ඔයගොල්ලෝ දාන එක දාන්න මෙන්න මේ වගේ ඡේදයක් විදිහට. මොකද ඔයගොල්ලන් Fiverr එකට තේරෙන්න ඕන ඔයගොල්ලෝ Fiverr එකට ආධුනිකයෙක් කියලා. ඔයගොල්ලෝ නිකන් කොපි කරන එක නෙමෙයි. ඔයගොල්ලන්ට ක්‍රියේටිව් වැඩක් පුළුවන් කියලා ඔයගොල්ලන්ට තේරෙන්න ඕන. ඒ වගේම මේවා බෝල්ඩ් කරන එක, ඉටලික් කරන එක, හයිලයිට් කරන එක මම නම් හිතන්නේ නැහැ පළවෙනි මුල්ම ඕඩර්ස් වලදී සාර්ථකයි කියලා. මොකද ඔයගොල්ලෝ අත්දැකීමත් එක්ක තමයි මේක ඩෙවලොප් කරන්නේ. අපිට ඉස්සරහට එඩිට් කරන්න පුළුවන් ගිග් එක. ඉතින් ඉස්සරහට එඩිට් කරලා ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් ඔයගොල්ලන්ගේ විස්තර තව මොනවද කරන්න පුළුවන්, මේකට තව මොනවද ඇඩ් කරන්න පුළුවන්, ගිග් එක්ස්ට්‍රා ඇඩ් කරන්න පුළුවන්. එතකොට තව මොනවද වෙන්නේ කියලා ඔයගොල්ලන්ට ඉස්සරහට ඕඩර් ආපුවම කරන්න පුළුවන්. ඉතින් දැන් මම ඔක්කොම වැඩ කරන්න යන්න එපා. ඒ වගේමයි Fiverr වලට තේරෙන්න අරින්න ඔයගොල්ලෝ ආධුනිකයෙක් ඔයගොල්ලෝට සැබෑම මොනවද තියෙනවා මේක කරන්න කියලා. ඒ නිසා පොඩ්ඩක් කැපවීමෙන් ගිග් එකක් හදන්න. ඊළඟට ටැග්ස් මෙතෙන්ද මෙන්න මෙතන මේ සර්ච් බාර් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට Fiverr වල ඕන තැනකදී බලන්න පුළුවන් මේ සර්ච් බාර් එක තියෙනවා. මේ සර්ච් බාර් එකේ මොන වගේ දෙයක් සර්ච් කරොත්ද බය කෙනෙක් අපේ ගිග් එකට එන්නේ. අන්න ඒක තමයි ටැග්ස් කියන්නේ. ඉතින් මෙතන අපි ටැග්ස් කීපයක් දෙමු. සාමාන්‍යයෙන් Photoshop ඊළඟට Photoshop work දැන් ටැග් එක ගන්නකොට අපිට පේනවා මේ එක examples පෙන්නනවා. ඊළඟට ඔය සමහරුන්ගේ තියෙන ටැක්ස් බලලා ඒවා දෙක තුනක් කොපි කරත් කමන්න. හැබැයි එකම ගිග් එකේ ටැක්ස් කොපි කරන්න එපා. ගිග් කීපයක ටැක්ස් කොපි කරලා දාන්න. මොන වගේ වචනකින්ද දැන් රීටචින් කියලා
සර්ච් කරොත් අපි ගිග් එක පෙන්නයි ගොඩක් වෙලාට ෆොටෝ රීටච් කියන කීවර්ඩ් එක දැම්මොත්. ඉතින් මේ වගේ මිනිමම් දාන්න ඕන කීවර්ඩ් 3ක් එහෙම නැත්නම් කීවර්ඩ් 5ක් දක්වා උපරිම දාන්න පුළුවන් ටැග්ස්. ඊළඟට ඩියුරේෂන් එක. ඒගොල්ලෝ මේ වෙලාවේදී මුල්ම කාලේ පුළුවන් තරම් සුදු කැමති ඔයාලා කැමති ගොඩක් ඉක්මනට මේ ඔයගොල්ලන්ගේ වැඩේ කරගන්න. ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න මේ සාමාන්‍ය Photoshop work එකක් 24 පැය 24කින් ඩෙලිවරි කරන්න පුළුවන්. ඒක ලොකු දෙයක්. ඉතින් මම දන්නවා one day කියලා. ඒ වගේමයි ඕඩර් එක ආපුවම මේ කියපු ටයිම් එකටම ඩෙලිවරි කරන්න. එතකොට ගොඩක් සාර්ථකයි. ඊළඟට මෙතන අහලා තියෙනවා instruction for buyer කියලා. ඉතින් මෙතෙන්දි දෙන්න ඕන බයර්ගෙන් අපිට මොනවද ඕනේ මේ ෆොටෝ එක එඩිට් කරන්න. ඉතින් ෆොටෝ එඩිට් කරනවා නම් ෆොටෝ එක එවන්න කියන්න ඕන. ඒ වගේම අපි ලෝගෝ එකක් හදනවා නම් ඊට අදාළව විස්තර එවන්න. ඉතින් ඒ වගේ ටික ඒගොල්ලන්ට පැහැදිලිව කියන්න ඔයගොල්ලන්ට අවශ්‍ය විස්තර ටික මොනවද කියලා මම හදාගෙන තියෙනවා. dear sir madam ඔයගොල්ලෝ සර් කියලා කතා කරන්න පුළුවන් නම් හොඳයි, මැඩම් කියලා කතා කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් hi hello කියලා කතා කරන්න. Dear sir madam, thank to order my gig. Please send your photo and tell me what you want in output කියලා ඒ ටික send කරනවා. එතකොට ඊට පස්සේ දාන්න ඒගොල්ලන්ට විශ්වාසයක් ඇති වෙන්නත් එක්ක come back bring your photo after 24 hours කියලා. ඊට පස්සේ thanks again කියලා මගේ user name එක දානවා මම. ඉතින් මේක දෙන්න දාන්න පුළුවන්. ඊට පස්සේ ඔක්කොම කරුණු ටික හරි නම් අපි හරි ගස්සපු save and continue දෙන්න. ඉතින් ටික වෙලාවක් ගත වෙනවා ඒගොල්ලන්ට මේ විස්තර ටික අප්ලෝඩ් කරගන්න. gig එක ගැන විස්තර ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න. ඉතින් මෙහෙම ඔයගොල්ලන්ට පුළුවන් ගිග් එකක් හදන්න. ඔයගොල්ලෝ මේ ගිග් එක හැදුවත් පැය 24ක් වගේ යනවා. මේක සාමාන්‍යයෙන් ගිග් එකක් ලිස්ට් වෙනවා නම් ලිස්ට් වෙන්න ටයිම් එකක් යනවා. ඉතින් ඔයගොල්ලෝ ගිග් එකක් දාපු ගමන් ඕඩර් එන්නේ නැහැ. පොඩ්ඩක් ඉවසන් ඉන්න වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මම ඉස්සරහට කියන්නම් පොඩි ට්‍රික් ටිකක් තියෙනවා ඕඩර් එකක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඒ වගේමයි අනිත් ඒවත් එක්ක ගත්තම අන්තර්ජාලයෙන් උපයන මුදල් උපයන වෙන ක්‍රමත් එක්ක ගත්තම මේක සාපේක්ෂව විශ්වාසනීය ක්‍රමයක්. අනිවාර්යයෙන්ම ලාභයක් ලැබෙන ක්‍රමයක්. ලාභයක්ද අලාභයක්ද කියලා ෂුවර් නැති වෙන්නේ නැහැ. ඒ වගේමයි ඇඩ් එකක් ක්ලික් කරලා එහෙම නැත්නම් ඔය පොඩි පොඩි වැඩ කරනවට වැඩිය සාර්ථක ක්‍රමයක්. මොකද එක ඕඩර් එකකට ඩොලර් 4ක් හම්බ වෙනවා. අපේ ලංකාවේ මුදලින් ගත්ත රුපියල් 500ක් වගේ. ඉතින් එහෙම හින්දා ඔයගොල්ලෝ බලන්න මේ Fiverr කියන්නේ හොඳ සාර්ථක දෙයක්. ඒ වගේම මේ වගේම තව වෙබ්සයිට් කීපයක් තියෙනවා සාර්ථකව වැඩ කරන්න පුළුවන්. මම ඉදිරියේදී ඔයගොල්ලන්ට දෙන්නම් මේ වෙබ්සයිට් වල ඇඩ්‍රස්. මේක තමයි ලෝකයේ හොඳම සේවා සපයන වෙබ් අඩවියින්ද මෙතනින් සාර්ථක වෙන්න බලන්න. ඉතින් අපේ ගිග් එක අප්ලෝඩ් වුණා. ඊට පස්සේ අපිට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා කියනවා. වීඩියෝ එකක් පුළුවන් නම් ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් හොඳ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඔයගොල්ලන්ගේ සර්විස් දාලා ඉස්සරහට අපිට පුළුවන්. එහෙම නැත්නම් level 1 2 ගත්තාම ඒ වගේම Photoshop වලට වගේ වීඩියෝ එකක් දානවා කියන එක තරම්ම සාර්ථක නෑ මම දන්න විදිහට. ඔයගොල්ලන්ට වෙන සර්විස් දෙනවා නම් ඔයගොල්ලන්ගේ පුළුවන් හොඳ වීඩියෝ එකක් දාන්න. බලන්න වීඩියෝස් දාලා තියෙනවා level 1 2 sellers ලා ඒගොල්ලන්ගේ විස්තර ගැන. ඉතින් ඒ වගේ වීඩියෝ එකක් හදලා දාන්න. නිකම්ම පින්තූර ටිකක් ප්ලේ වෙන්න අරව මේවා හදන්න එපා. සාමාන්‍යයෙන් ටිකක් ප්‍රොෆෙෂනල් මට්ටමේ වීඩියෝ එකක් දාන්න. එතකොට මොකද සර්විස් එකකින් රිවිව් කරනවා ඒගොල්ලන්ගේ වීඩියෝ එක වගේම ගිග් එක ඒගොල්ලන්ගේ Fiverr සර්විස් එකේ රිවිව් කරලා ඒගොල්ලන්ගේ ගිග් එක හරිය වීඩියෝ එක හරිය හොඳ නම් තමයි ඕඩර් එකක් ඉදිරියට ලබා දෙන්නේ. ඊළඟට දැන් අපි ළඟ වීඩියෝ එකක් නැහැ අප්ලෝඩ් කරන්න. ඒ නිසා මේක ස්කිප් කරනවා. ඊට පස්සේ අහනවා ෂිප් කරන්න මොනවද තියෙනවද කියලා. ඉතින් අපිට ෂිප් කරන්න අපි මොනවද සකස් කරන්න නැහැ. භාණ්ඩයක් අපි සේවයක් දෙන්නේ හැම්බිඩිම ෂිප් කරන්න පුළුවන් net එක හරහා. ඒ නිසා no thanks කියලා දෙන්න මෙතෙන්න. ඊට පස්සේ almost there let's publish your gig and get some buyers slowly කියලා
පබ්ලිෂ් ගිග් දෙන්න. ඊට පස්සේ ගිග් එක පබ්ලිෂ් වෙනවා. ඔයගොල්ලන්ට Facebook account එකක් තියෙනවා නම් Twitter account එකක් තියෙනවා නම් share පාරක් දෙන්න. මොකද ලොකු වැදගත්කමක් තියෙනවා. ඒ වගේමයි ගොඩක් පිටරට අය US වගේ ඉන්න තැනක මේ ගිග් එක share කරන්න. මෙතන share කරනවා වගේම ඔයගොල්ලෝ finish කරලා link එක ගන්න පුළුවන්. link එක ගත්තට පස්සේ link එක share කරන්න. දැන් ඔයගොල්ලන්ට ගිග් එක ඇක්ටිව් කියලා බලා ගන්න පුළුවන්. ඇක්ටිව් කියලා පෙන්නනවා. ඒ වුණාට තාම ගිග් එක ලිස්ට් වෙලාවත් දැම්මම ඕඩරයක් එන්නේවත් නැහැ. ඔයගොල්ලන්ට අඩුම පැය 24ක් බලන්න ඉන්න වෙනවා. ඔයගොල්ලෝ ගිග් එක රිවිව් කරලා ඔයගොල්ලන්ට ඕඩරයක් දෙනකම්. ඒ වගේමයි අපි ඉස්සරහට කතා කරමු මේ සමහර ගිග්ස් සස්පෙන්ඩ් වෙනවා, මොඩිෆිකේෂන් ඉල්ලනවා, පෙන්ඩින් අප්‍රූවල් වගේම ඩිනයිට් වෙනවා. ඉතින් ඒ ගැන කතා කරමු. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ ගිග් එකේ ප්‍රීවියු එකක් බලන්න මොනවද විස්තර ටික කියලා. මෙතනින් ගිහිල්ලා ප්‍රීවියු දෙන්න. දැන් ඔයගොල්ලන්ගේ ගිග් එක පෙන්නනවා. මෙන්න මේ වගේ සමහර වෙලාවට ෆොටෝ එක පොඩ්ඩක් බැලන්ස්ුනේ නැත්නම් ආයෙ පාරක් පොඩි එඩිට් පාරක් දීලා ආයෙ අප්ලෝඩ් කරන්න එඩිට් ගිග් ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ගිග් එක ආය සකස් කරන්න හරියට මෙතන ෆොටෝ එකේ මේ අකුරක් දෙකක් එහා මෙහා වෙන්න පුළුවන්, ජෙට් වෙන්න පුළුවන්. දැන් මේක නම් ලස්සනට ආවා. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට පුළුවන් තව ගිග්ස් දෙක තුනක් දාන්න. ෆොටෝෂොප් ගැන වගේම තව ඔයගොල්ලන්ට පුළුවන් එඩිටිංగ్ වැඩ, ලෝගෝ හදන්න පුළුවන් නම් ලෝගෝ ගැන. ඉතින් ඒවා හදන්න එච්චර දෙයක් නැහැ. ඔයගොල්ලෝ දන්නවා මගේ වෙබ්සයිට් එක webphoto.com එකට ගියත් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් ෆොටෝ එඩිට් එහෙම නැත්නම් ලෝගෝ එඩිට් software එකක් ඩවුන්ලෝඩ් කරගෙන එතනින් කරන්න. ඊළඟට රීටච් කරනවා නම් Photoshop අවශ්‍ය නැහැ. මම ඔයගොල්ලන්ට දුන්නා. මෙතන තියෙනවා ෆොටෝ ඉන්ස්ට්‍රුමන්ට් software එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒකෙන් ලේසියෙන්ම ෆොටෝ රීටච් කරන්න පුළුවන්. තව වැඩ ගොඩක් තියෙනවා. මේ software ටිකම ගත්තොත් ඔයගොල්ලන්ට gigs 5-6ක් හදන්න ideas ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ logo හදන්න software එකක් තියෙනවා. ඒ වගේම මේ software වල මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මාව contact කරන්න පුළුවන් නම් comment එකක් දාගෙන යන්න. එහෙම නැත්නම් අපේ පොඩි ප්‍රශ්න ඇති වෙන ප්‍රශ්න මේ Fiverr වල වැඩ කරද්දී තවත් ඉන්ටර්නෙට් මනි වැඩ කරද්දී ඇති වෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න මම පොඩි group එකක් හැදුවා. ඒකේ link එක යටින් දාන්න. Facebook කතිකාව කියලා search එකක් දාන්න. ඒකට join වෙන්න ඇවිල්ලා එතකොට අපිට මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඉක්මනින්ම සාකච්ඡා කරන්න පුළුවන්. මම පුළුවන් වෙලාවට ඔයගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් උදව් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් එතනින් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මොනවද වෙලා තියෙන්නේ? මෙහෙමයි ගිග් එක ඩිනයිට් වුණා, සස්පෙන්ඩ් වුණා නම් මේක මොකද උනේ? ඇයි මේකට තාම ඕඩර් නැත්තේ? මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මං උදව්වක් කරන්නම් හැකි උපරිමයෙන්. ඒ වගේමයි තව ගිග්ස් දාන්න. ඔයගොල්ලන්ට මම පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. අද ගිග් එකක් ඕඩර් එකක් ගන්න විදිය. දැන් ඔයගොල්ලෝ අද ගිග් එකක් දැම්මා. ඉතින් අද ගිග් එකක් දැම්මාම අදත් තව ගිග් ගොඩාක් දාන්න යන්න එපා. ඒගොල්ලන්ට මේ ගිග් එක රිවිව් කරන්න දෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ගිග් එක සමහර වෙලාවට ඉජෙක්ට් කරයි පළවෙනි ගිග් එක හින්දා. ඒ වගේම ඔයගොල්ලන් දන්නවා ඔයගොල්ලෝ තැනකට ගියත් ඉන්ටර්වයුව කරලා ඒත් එක්කම ජොබ් එක දෙන්න හැ ඉන්ටර්වයුව කරලා ඊට පස්සේ දැසකන් ඉන්ටර්වයුව කතා කරලා එහෙම තමයි ඔයගොල්ලන්ට ජොබ් එකක් දෙන්නේ. මෙතනත් ඒ වගේ තමයි ලෝකේ ප්‍රධානම සර්විසස් වෙබ් අඩවිය තමයි මේ Fiverr කියන්නේ. ඒක නිසා ඒගොල්ලෝ තව ගිග්ස් දෙක තුනක් උත්සාහ කරලා බලන්න ඕන. මම කියන්නේ ඔයගොල්ලෝ පැය 24කට සැරයක් ගිග්ස් දාන්න. දැන් අද ගිග් එකක් දැම්ම නම් ඊළඟ හෙට දවසේ හවසට ගිහිල්ලා ආයි ගිග් එකක් දාන්න. ආයි ඊළඟ දවසේ හවසට ගිහිල්ලා තව ගිග් එකක් දාන්න. ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ගිග් 6-7ක් දානකොට අනිවාර්යයෙන්ම ඕඩර් එකක් එන්න ඕන. ඔයගොල්ලන්ගේ අඩුපාඩුවක් නැතුව නිවැරදිව ගිග් එකක් දැම්ම නම් අනිවාර්යයෙන්ම ඕඩර් එකක් එනවා. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. ඒ වගේම මට 99%ක්ම ෂුවර් කරන්න පුළුවන් ඕඩර් එකක් එනවා කියලා. ඒ වගේමයි ගිග් කොපි කරන්න එපා. ඒක තමයි ලංකාවේ කට්ටිය කරන වැරදිම වැඩේ. ඔය කොහෙන් හරි ගිග් එකක් කොපි කරගෙන ඇවිල්ලා ඒක පේස්ට් කරලා මේක වැඩේ කරගන්න පුළුවන් කියලා. එහෙම හරියන්නේ නැහැ. ඒ වගේමයි හොඳ ෆොටෝ එකක් දාන්න මම ආයෙ මතක් කරන්න ඔයගොල්ලන්ට මේ දේවල් හැම වෙලෙම වරද්දන නිසා මට ගොඩක් යාළුවෝ කියන්නේ මේ වගේ ප්‍රශ්න තියෙන්නේ ඕඩර් එන්නේ නැහැ. ඇයි දන්නේ නැහැ. මම දැන් ගිග් එක හදලා සති දෙක තුනක් වෙනවා තාම ඕඩර් යන්නේ නැහැ කියලා.
ඊළඟ වැඩේ තමයි ඔයගොල්ලෝ කරන එක රෙස්පොන්ඩ් ටයිම් එක. ඒ කියන්නේ බය කෙනෙක් ඔයාව කන්ටැක්ට් කරන්න ඔයාට මැසේජ් එකක් කිව්වනම් ඔයාට රෙස්පොන්ඩ් ටයිම් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මැසේජ් එකක් කිව්වනම් ඔයාට රිප්ලයි එකක් යවන්න කොච්චර වෙලාවක් යනවද? අන්න ඒකට තමයි රෙස්පොන්ඩ් ටයිම් එක කියන්නේ. I think ඔයගොල්ලන්ට මෙතන ගිහිල්ලා ඇනලයිටික්ස් සේල්ස් වල ගිහිල්ලා ඇනලයිටික්ස් කියන එක බලපුවාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ විස්තර. මම ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කරලා තියෙනවා 80%ක් දක්වා. මේකට තව Facebook Google කනෙක්ට් කරා නම් 100% දක්වාම පිරුණා. ඔයගොල්ලන්ට පුළුවන් නම් 100%ම ෆිල් කරගන්න. ඉතින් මෙන්න මේ ටික මෙතන විශේෂම දේ තමයි මෙන්න මේ රෙස්පොන්ස් ටයිම් එක. ඔයගොල්ලෝ හැම වෙලේම බලන්න දවසකට දෙපාරක්වත් මේ Fiverr වලට ලොග් වෙලා බලන්න. අලුතෙන් ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා, මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවද කියලා. රෙස්පොන්ස් ටයිම් එක අඩු වෙන තරමට තමයි ඔයගොල්ලන්ට බය කෙනෙක් ඕඩර් එකක් දෙන්නේ. ඒ වගේමයි මම කිව්වා ගොඩක් වෙලාවට Fiverr ලා තමයි පළවෙනි ඕඩර් දාන්නේ. ඒත් එක්ක බලන්න ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක රේට් කරගන්න. ඔයගොල්ලන්ට රෙස්පොන්ස් ටයිම් එකක් හරියට හදාගන්න බලන්න. ඒ වගේමයි ගිග් එක රේට් කරගන්න බලන්න, ලේට් කරන්න නැතුව ඕඩර් එක ඩිලිවරි කරන්න. ඒ වගේ වැඩ කටයුතු ටික කරගන්න. ඊළඟට කියන්න තියෙන්නේ ඕඩර් 10ක් වෙනකම් පොඩ්ඩක් කැපවීමක් කරන්න. ඕඩර් 10ක් මුල්ම ඕඩර් 10 වෙනකම් පොඩි කැපවීමක් කරලා ටිකක් වැඩිපුර හරි කමන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට රුපියල් 500යි හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඩොලර් 4යි. හැබැයි ටිකක් මහන්සි වෙලා හරි කමන්නේ. ඊට වැඩිය දෙයක් හොඳ දෙයක් කරලා බයර්ලගෙන් ස්ට්‍රෝං පොසිටිව් රිවිව් එකක් ගන්න බලන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඉදිරියට ඕඩර් කරගෙන යන්න හොඳ බේස් එකක්, හොඳ අත්තිවාරමක් හදාගන්න ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක හරහා. ඉතින් ඒ වගේම මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකට විසිට් කරපුවාම තරු පහම තියාගන්න බලන්න. 100% රේටින් තියාගන්න බලන්න. ඒ වගේම මම සාමාන්‍ය විස්තරයක් දැම්මේ ඔයගොල්ලන්ට පුළුවන් මීට වැඩිය හොඳ විස්තරයක් දාන්න කල්පනා කරලා. ඒ ටික තමයි අද කියන්න තියෙන්නේ. ඒ වගේමයි අපි ඊළඟ පාඩමෙන් කතා කරමු කොහොමද ඕඩර් එකක් ආවොත් අපි ඩිලිවරි කරන තැන දක්වා යන්නේ. කොහොමද බයර්ලගෙන් පොසිටිව් රිවිව් එකක් ගන්න. අපි කොහොමද බයර්ලට විස්තර ටික කියන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඉතින් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට.